ආ හොඳයි. මේ තමයි බදුල්ල නයිට් මේ ට්‍රේන් එක. නාවල පිටි මං හිතන්නේ බ්‍රේක් ඩවුන් එකක් වෙලා තියෙනවා. එතනකොට තාත්තට මේ කියන්නේ. Hello travelers. මම අද කොළඹ යනවා ට්‍රේන් එකේ නයිට් මේල් එක තමයි අද යන්න මම හිතන් ඉන්නේ. පික් මේ එක දැම්මා දැන් යන ගමන් ඉන්නේ. අහම ඉන්නවා අපි යනවා. මම දැක්ක නිල් එක නේද? අහම ඉන්නවා. Second class number please. Sir. Thank you. Yeah. ඉස්සරහට ඉන්නේ මේ තමයි බදුල්ල නයිට් මේ ට්‍රේන් එක. සීට් එක හොයන්නේ නැහැ මේ ඔක්කොම බුකින් ඒවා. මල්ලි ඔය අතේ තියෙන වෙටින් එක. මේක තමයි මේ දමාන බීහණි එක. ඔයාලා තරම් කාලා බලන්න පට්ට මේ ඔරිජිනල් මීපෙන් එක. මම ළඟදීම අනිවාර්යයෙන් මේ බ්ලොග් එකක් දානවා බලන්න මේ මීපෙන් එකේ බ්ලොග් එක. කෙලිප්ස් එක දැන් එන්නේ මෙතනට. ini second class ini second class dari kita lagi itu naga full ya itu gua washroom නම් මේකේ පිරිසිදුයි වෙලාවකට ගොඩක් දේවල් ගන්න දෙයක් නැහැ. මේක නම් පිරිසිදුයි අවුලක් නැහැ. මේ තියෙන්නේ ට්‍රේන් එකේ සිටින පහසුකම්. මේකක් තියෙනවා. කොන්න දැන් යනවා. ඉතින් දැන් මේ හරිය ට්‍රේන් එක නවත්තලා තියෙනවා. මොකද දැන් දෙමෝදර ස්ටේෂන් එකේ සිග්නල් එක තාම දාලා නැහැ. ඒකෙන්ද දැන් ට්‍රේන් එක නවත්තන් ඉන්නවා. කොළඹ ඉඳන් බදුල්ලට එන ට්‍රේන් එක දෙමෝදර නවත්තන් ඉන්නවා. ඒක මාරු වෙන තමයි දැන් ට්‍රේන් එක ටික පරක්කු වෙන්නේ. එතකන් සංඥා දානකම් මෙතන කොට නවත්තන් ඉන්නවා. දිග කොහොමද ට්‍රේන් එක? කිතල්ලල් ස්ටේෂන් එකේ තමයි දැන් ඉන්නේ. කිතල්ලල් ස්ටේෂන් එකෙන් බැහැර ඔයාලට යන්න පුළුවන්. ඇල්ලරොක් බලන්න යන්න හයිකින් හයික් එකක් තියෙන්නේ. මේ හයිකින් එක යන්න පුළුවන් ඔයාලට කිතල්ලල් ස්ටේෂන් එකෙන් බැහැලා. කියලා පොඩ්ඩක් ගියා නම් නැත්තම් බණ්ඩන්නේ බෑලා යන්න. දැන් පොඩ්ඩක් ඉන්න වෙනාලි පාත්‍රය. ඕනේ. අයියෝ. එල කල්ලක් ගත්තා. උණු පිට.
පටවනවා දැන් තියෙනවා මේ තියෙන්නේ පටවන මේ ටික දැන් පටවල ඉවරයි දැන් යන්න තමයි යන්නේ දැන් අපි ඉන්නේ හම්බුතරේ කිට්ටුව මේ හම්බුතරේ කියන්නේ සීතල ප්‍රදේශයක් මහානම සීතලක් තියෙන දැන් තමයි හම්බුතරේ ඉඳන මේ ගමන කරන සංකීර්ණය අපේ මධ්‍යස්ථානයේ නිකන් හම්බුතරේ කියනවා දැන් අපි ආවේ ලංකාවේ තියෙන ලස්සනම රේල්වේ ස්ටේෂන් එකට ඒක තමයි විකාරගස් වෙන රේල්වේ ස්ටේෂන් ट्रेन में දැන් තමයි කොහෙද එන්නේ දැන් පිටපස්සේ තියෙන එන්ජින් එක ගලවලා ඉස්සරහට ගියනවා දැන් අපි බලා ගන්න පුළුවන් මේ පිටපස්සේ තියෙන එන්ජින් එක ඉස්සරහට වෙලා හයි කරන විදිය මම ඔයාලට පෙන්නන්නම් දැන් පට්ටිපොළ ඉන්නේ අපි පට්ටිපොළ තමයි ඒක වෙනත් ඒක එන්ජින් දෙක මාව වෙන්නේ මේ තියෙන එන්ජින් එකට තමයි පිටපස්සේ තියෙන එන්ජින් එක වෙලා හයි වෙන්නේ දැන් කඳු බෑවුම් ටික ඉවර හින්දා දැන් පල්ලම තමයි සෙට් වෙන්නේ. ඒ පල්ලම යනින් තමයි එන්ජින් එක ආධාරයෙන් තමයි ට්‍රේන් එක යන්නේ. මේක තමයි එන්ජින් එක හරි වෙන්නේ. පේරාදෙනියේදී අර අපි ඉස්සෙල්ලා හයි කරපු එන්ජින් එක පේරාදෙනියේදී ගලවලා එක එන්ජින් එකකින් තමයි කොළඹ පැත්තටම යන්නේ. ට්‍රේන් එකේ ඔක්කොම ඉතින් මේ පේනවා. මේකේ අපි අප්ග්‍රේඩ් නාවල පිට්ටිය මං හිතන්නේ බ්‍රේක් ඩවුන් එකක් වෙලා තියෙනවා මේ ට්‍රේන් එකේ. දැන් ඒක ෆික්ස් කරපු ගමන් දැන් කොහොමත් ආය ජර්නි එක පටන් ගන්නවා. එතකන් චුට්ට නවත්තලා තියෙන දැන් විනාඩි 20ක් විතර මේ රේල්වේ ස්ටේෂන් එකේ නවත්තන් ඉන්නවා ට්‍රේන් එක. එන්ජින් දෙකකින් පේරාදෙනියට ඇවිල්ලා පේරාදෙනිය හන්දියෙන් තමයි එක එන්ජිමක් ගලවලා දැන් එක එන්ජිමෙන් තමයි දැන් කොළඹ දක්වා මේ දුම්රිය ගමන් කරන්නේ. වෙලාව පාන්දර 4:00යි. අපි දෙන්න ජින්ජර් එකක් ගන්න. ජින්ජර් AGP.
අපේ ට්‍රේන් රයිඩ් එකේ අවසාන ඩේට දැන් ඉන්නේ අපි කොටුව කිට්ටු දැන් ඉන්නේ මරදාන රේල්වේ ස්ටේෂන් එකේ එන්න තියෙනවා බලා ගන්න පුළුවන් නෙළුම් කුළුණ ඔන්න ඔය විදිහට තමයි බදුල්ල ඉඳන් කොළඹට ආවේ නයිට් මේල් එකේ. අද වීඩියෝ එක නවත්වනවා. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.